මේ තමයි අපේ ගේ පැත්ත. මේ ගෙවල් තියෙන්නේ මේ විදිහට තමයි මේ පැත්තේ. ලන්ඩන් වලට වැඩිය වෙනස්. හරිම කාම් සද්දයක් බද්දයක් නැහැ. අර පැත්තේ අර මගේ කාර් එකේ එතනින් එහාට පොඩ්ඩකින් එතනින් පාර ඉවරයි. එතකොට මේක ඩෙඩ් එන්ඩ් එක. මේ පැත්තේ ගෙවල් මේ විදිහට තමයි. අදත් හොඳට අවුව තියෙනවා. මෙහි පාකින් රිස්ට්‍රික්ෂන්ස් නැහැ. ෆ්‍රී පාකින්. ඒක නිසා වඩාත් හොඳයි. නැත්නම් ලන්ඩන් හිටියා නම් කාර් එකට පර්මිට් ගන්න ඕනේ. අවුරුද්දට 120යි පර්මිට් එක. මෙහෙ එහෙම නැහැ. මෙතනින් ආපුවම පොඩි තවත් පාරකට හැරෙන්න ඕනේ. මේකෙන් කෙලින්ම ගියාම මේක කෙලින්මත් යන්න පුළුවන්. මේ පාරට කියන්නේ බ්‍රිස්ලින් කෝට් ස්ට්‍රීට් කියලා. මේ පැත්තෙනුත් යන්න පුළුවන්. එතකොට මේ පැත්තෙනුත් යන්න පුළුවන්. මේ වගේ තමයි ගෙවල් මේ පැත්තේ. සත්‍යයක් බද්දයක් නැහැ. පාරවල් වල වැඩි මිනිස්සු නැහැ. හරිම ෂොක්. ගෙවල් ලස්සනට තියාගෙන තියෙනවා. එක කුණු පොදක් නැහැ, එන කොලයක් නැහැ. කොකා කෝලා ටින් එහෙම දාලා නැහැ. බුලත් හපලා ගහන්නේ නැහැ. ලන්ඩන් වගේ නෙමෙයි. ලන්ඩන් වෙම්බ්ලි ඔය පැතිවල ඒ වගේ නෙමෙයි මෙහි. ඒ වගේම මේ තියෙන මෝටර් හෝම්ස්, මේ පැත්තේ මෝටර් හෝම්ස් උත් තියෙනවා. ඒ කියන්නේ මේ සුදු අය ට්‍රැවල් කරනවා හරියට හොලිඩේ යනවා. මේ වගේ වල අරගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. දැන් මම එනවා තවත් පාරකට. එතනින් මම දකුණට යනවා. මේ හරියට ගෙවල් මේ ලස්සන පැත්ත. හරිම ලස්සනයි. Hello, morning. Yeah, okay, lovely morning here. දැක්කනේ වයසක අය good morning කියනවා. හරිම polite සුදු අය ඉන්නේ. ඉතින් මේ පැත්ත ඒ වගේම මේ පැත්ත අනිත් පැත්ත මෙතන ගියක් තියෙනවා විකුණන්න. අපේ යාළුවෙක් ඇහුවා යත් එන්න මේ පැත්තට මූ වෙන්න කියලා. මම මේකේ බැලුවා. පොඩක් ඒක ගාන වැඩි. එයාට ගියක් හෙව්වා. මම දැන් මේ ගේ බලන්න තමයි යන්නේ. දැන් මම ආවන් පස්සේ අපේ යාළුවන්ටත් මේ පැත්තට එන්න හිතිලා. අය ගෙවල් ආවයි. ජොබ් වලින් ඉතින් එහෙම කියලා දන්නේ නැහැ. තාම මම ඒව ගැන සර්ච් කරන්න ගියේ නැහැ. මෙතන කොස්කට එකක් තියෙනවා. කොස්කට කෝපරේටිව් ෂොප් එකක් තියෙනවා එතන. තියෙන්න පුළුවන් හදිස්සියකට බඩු මුට්ටු ගන්න. මේ පයින් ඇවිදින දුර. හරිම ලස්සන කාම් ඒරියා එකක්. ඉතින් මම පොඩ්ඩක් මේ ඇවිදින්න යනවා. යාළුවෙක්ගේ ගයක් එයාටත් ගයක් බලන්න ගිහුවා. ඒ ගේත් බලලා එමු ටවුන් එකට කොච්චර වෙලා යනවද කියලා බලන්න තමයි මම අද යන්නේ. ඩිපෝට් සෙන්ටර් මෙතන මේ කලෙක්ෂන් රිටර්න් සෙන්ඩ් ඉට් ඒ Amazon එකේ බොක්ස් එකක් තියෙනවා. මෙතන DPD පොයින්ට් එකක් තියෙනවා. මෙතන කෝපරේටිව් එක තියෙනවා. මේ තියෙන කෝපරේටිව් එක එතකොට දැන් මම බලන්න යන ගේ අර යාළුවගේ ගේ අන්න අරක අතර තියෙන ගේ හරිම ළඟයි අපිට ළඟයි. එයාටත් එන්න ඕනේ අපේ ගෙවල් ළඟටම කිව්වා. මේ පැත්තටම කිව්වා. මම මේ යන්නේ ගෙදර කොහොමද එතන පාකින් එකක් තියෙනවද කියලා.
ගෙදර විකුණන්න කියලා බෝඩ් එකක් නම් දාලා නැහැ. ඒනට මේ වෙබ්සයිට් එකේ තියෙනවා විකුණන්න කියලා. අන්න අර බ්‍රවුන් පාටගේ බ්‍රවුන් බිත්ති වල ඇඳලා තියෙන්නේ. මේ කොහොමද බයික් එක? කාර් එක කොහොමද? මේ පැති වල එහෙම ගොඩක් අය ඉන්නවා මේ විදියට. ලස්සන මේ සමයක එනකොට ඔයගේ කාස් බයික් එළියට දානවා ඒගොල්ලෝ. ටක් දාලා පයින් කොන මේ පැත්තට. හරි. මෙන්න මේක තමයි ගේ. මේ බ්‍රවුන් පාට දොර තියෙන ගේ. මේකගේ විකුණන්න තියෙන්නේ $110,000 පවුම් 110,000. මේ පොඩක් කැලේ වැවිලා වගේ මේක සුද්ධ කරලා ගන්න ඕනේ. පාකින් මම හිතන්නේ මෙන්න මෙතන බස් යන්න පුළුවන්. ඉදරට පාකින්. හරි පාකින් මෙතනින් යන්න පුළුවන්. Alright. හරි පාකින් තියෙනවා. මෙතන පාකින්. මේ තියෙන්නේ හරි. මම දැන් කියනවා යාට ගේ හොඳයි. පාකින් තියෙනවා පිටිපස්සේ තියෙන්නේ safe parking. මෙතනින් තමයි entrance යන්න ඕනේ ගෙදරට. හරි. මේ ගේ නෙමෙයි අනිත් ඔය බ්‍රවුන් පාට විතර තියෙන එක. හරිම ළඟ අපේ ගේලා කිව්වා. මේ තමයි මෙතනට කියන්නේ ස්ටෙපන් හිල් කියලා. ස්ටෙපන් හිල්. මේ හරිය මේ මෙතන මේ හන්දියට ස්ටෙපන් හිල්. පෝස්ට් ඔෆිස් එක තියෙනවා. රතන පෝස්ට් ඔෆිස් එක. මේ පැතිය වල අය ගොඩක්ම මේ වල්ලෝ අරගෙන ඇවිදිනවා. එතකොට මෙතන සයින් බෝඩ් එක තියෙනවා. දකුණු පැත්තට ගියොත් ඩර්බි ස්ටොක් ඔන් ට්‍රේන් ලෙස්ටර් යන්න පුළුවන්. වම් පැත්තට ගියොත් වෝල්ටන් රොසිල්ටන් ට්‍රක්ලෝ පවර් ස්ටේෂන් කෙලිම ගියොත් ටවුන් සෙන්ටර් ලිච්ෆීල්ඩ්. මම මේ ටවුන් සෙට් එකට දැන් යන්නේ. දැන් ගේ බැලුවා දැන් ටවුන් සෙන්ටර් එකට කොච්චර දුර යනවද කියලා තමයි බලන්න යන්නේ. මෙතන බාබර් ෂොප් එක තියෙනවා. මෙතන ෆ්ලවර් ෂොප් එකක් තියෙනවා ෆ්ලොරිස්ට්. මෙතන රවුන්ඩ් බවුට් එක තියෙනවා. මේ පැත්තේ වම් පැත්ත දකුණු පැත්තේ ඩෙන්ටල් තියෙනවා. ඩෙන්ටලිස්ට් තියෙනවා. එතකොට මෙතන ෆාමසිය තියෙනවා. මෙතන ඉස්සරහා ෆාමසිය ඒකම යා පැත්තේ සර්ජරිය ડોක්ටර්. එච්චරයි ඔක්කොම තියෙනවා මේ අහලපාල තියෙනවා. පොලිස් ස්ටේෂන් එකට දකුණු පැත්තට යන්න තියෙනවා. මෙතන තියෙනවා පොලිස් ස්ටේෂන් කියලා ගාලා හොස්පිටල් එකට. මේ පාරේ කෙලින්ම යා පැත්තට හොස්පිටල් එක. ලොකු හොස්පිටල් එක. එතන මේ ෆාමසිය. මෙතන තමයි හොස්පිටල් එක. මේ සර්ජරිය. දැන් මම එන්න ඕනේ මෙතනට රෙජිස්ටර් වෙන්න ඕනේ. ડોක්ටර් එක්ක රෙජිස්ටර් වෙලා. මේ රවුන්ඩ් බවුට් එක අතන අර චර්ච් එක. මම ඊයේ බ්‍රිජ් එක උඩින් එහාට ගියා. එහාට මේ තියෙන අතන පාක් එක. ඒවල් තියෙනවා for sale කියලා මේවා ගණන්. මම දැන් බ්‍රිජ් එක උඩට ආවා. මේ බ්‍රිජ් එකට කියන්නේ සෙන්ට් පීටර්ස් බ්‍රිජ් කියලා. ඉන්නේ මම ඊයේ ආපු තැන ලස්සන මල්වාවල බ්‍රිජ් එක උඩ. වයසක අය ගොඩක් ඉන්නේ මේ පැත්තේ ඇවිදින උදේට. රිටයර් වෙච්චාම මේ පැත්තේ තමයි ඉන්නේ මම හිතන්නේ කට්ටියම ඇවිල්ලා දැන්.
මම ත්‍රිටා වෙන්න ළඟයි. ඉතින් මේ පැත්ත තමයි හොඳ. ලස්සනයි මේ කහපාට මල්. අදත් අතන හංසයන්ට කන්න දෙනවා. ගොඩක් අය මෙහි උදේට සිරිතක් වශයෙන් තමාගේ සුරතලාව අරගෙන ඇවිදින්න එනවා. ඒ වගේම ඒගොල්ලෝ ජරා කරෝති ඒගොල්ලන්ගේ ළඟ බෑග්ස් තියෙනවා. ඒ බෑග් වලට ඒ ජරා කරපු අරගෙන බින්ස් තියෙනවා. දිගටම හයිගස්සලා තියෙන බින්ස් වලට දාන්නවා. ලන්ඩන් වල නම් ඒක හරියට පිළිපදින්නේ මේ පැති වල නූලටම හරියටම වැඩේ වෙනවා. දැන් මම මේ බ්‍රිජ් එක දිගේ මෙහෙම ආවා. දැන් මම ආවා ඔන්න ටවුන් එකේ බෝඩර් එක ළඟට. එතනම තියෙනවා බ්‍රිජ් එක ක්‍රොස් කරපු ගමන් මෙතන ඇස්ඩා එකක් තියෙනවා. ඉතින් ඇස්ඩා එක දැන් මෙතනින් එහාට ඉතින් ටවුන් එක තමයි. හැම දෙයක්ම තියෙනවා. එතකොට මගේ වම් අත පැත්තේ මේක මේ ටෙස්කෝ එක. දැන් මම ඉස්සරහට ගිහලා පෙන්නන්නම්. මෙතන ඇස්ටා එක්ස්ප්‍රස් එක. ඒක පෙට්‍රල් ස්ටේෂන් එකක්. ඔව් පෙට්‍රල් ස්ටේෂන් එක. හරි ඇස්ටා පෙට්‍රල් ස්ටේෂන් එක. හරි මේ ටෙස්කෝ. ඉතින් ජොබ් ඕන නම් මේ ටෙස්කෝ සේස්බරි ඒ වලත් ඉතින් සුපර් මාකට්ස් වල කැමති අයටත් මේ පැත්තට ආවම ජොබ් ගන්න පුළුවන් කියන්නේ. මම දන්නේ තාම තියෙන ඇප්ලයි කරලා ඉතින් බලන්න ඕනේ. ලොකු කාර් පාක් එකක් තියෙනවා. අතන ටයර් ෂොප් එකක් තියෙනවා. අතන එහා පැත්තේ මෙතන තියෙනවා කාර් වොෂ් එකක්. කාර් වොෂ් එකක් තියෙනවා. දැන් මම මෙතනින් දකුණට හැරෙනවා. හරි මෙතන ස්ටේෂන් එකට යන්න පුළුවන්. ඒ වගේම හොස්පිටල් එක තියෙනවා. ඒ වගේම The National Brewery Center, Brewery Arts Center එකක් තියෙනවා. ඒකට ටෙක්නිකල් කොලෙජ් දකුණු පැත්තේ වම් පැත්තේ තියෙනවා බ්‍රස්ටන් තියෙනවා. මම මෙතනින් ටෙක්නිකල් කොලෙජ් පැත්තට හැරෙන්න යනවා. ඒ කියන්නේ අන්න අතටි මේ යන්න. අර වැරද්දක් දැම්ම අවුරුදු එකක් ගැව්වා රවුන්ඩ් අබවුට් එකේ. අරයා දැම්ම ඉතින් ඒකයි. හරි දැන් මම මෙතන රවුන්ඩ් අබවුට් එකේ දකුණට හැරෙනවා. එතනකොට මේකේ තියෙනවා මෙතන shopping complex එකක්. Halfords තියෙනවා, Dunhill තියෙනවා, pet shop එකක් තියෙනවා. හරි අපි ඊයේ පෙරේද මේ shop එකට ආවා බඩු ගන්න. ගෙදරට අවශ්‍ය කරන දේවල් ටිකක් ගන්න මේ Dunham කොහොමද මම දෙක ප්‍රොනවුන්ස් කරන්නේ? Dunham ඊට පස්සේ හට්ෆුඩ්ස් තියෙනවා. පෙට් ෂොප් එකක් තියෙනවා. මේ හරිය ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ ඩීඩල් එකක් තියෙනවා. අර එහා පැත්තේ හරි මේ හරිය මේ ටික තමයි. දැන් මම ටවුන් සෙන්ටර් එකට පැත්තට පොඩ්ඩක් ඇවිදින්න යන්නේ. මම දැන් ටවුන් සෙන්ටර් එකට යන්නේ කෙලින්ම මගේ දකුණු අත පැත්තේ තියෙනවා නීඩල් එක. ඉතින් මෙහෙම ඇවිදගෙන යන්න තියෙන්නේ. මේ පැත්තේ ෆ්ලැට්ස් වගේක් තියෙනවා. Right, the Octagon Shopping Center, car park entrance. තමම එහා පැත්තෙන් ආවේ ඒක තමයි මේ මෙහෙන් තමයි main entrance එක. මෙතන තමයි යන්න තියෙන්නේ. ඇස්ඩා එක තියෙනවා. එතකොට ටවුන් සෙන්ටර් එකට මම කෙලින් යන්න ඕනේ. ඉතින් ටවුන් සෙන්ටර් කියලා ගහලා එතකොට මෙහෙම කෙලින් යන්න ඕනේ මම. මෙතන ඇස්ඩා එක තියෙනවා. ඊට පස්සේ මෙතන අයිස්ලන්ඩ් එක තියෙනවා. මේ තියෙන අයිස්ලන්ඩ් එක. ඒක මෙතන තියෙනවා T-Max එකක් තියෙනවා. තව ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ලොකු huge car park එකක් තියෙනවා. ඇස්ඩා එකේ car park එක හරි ලොකුයි. The Octagon මේක තමයි shopping mall එක. මේක ඇතුළට මම දැන් යනවා. මේකේ වල shopping mall ඇතුළේ සාමාන්‍ය වීඩියෝ කරන්න බෑ. ඒක නිසා මම ඒක වීඩියෝ කරන්නේ නැහැ. හරි මම shopping mall එකෙන් එළියට ආවා. ඔයගලන්ට පිටිපස්සේ පේන්නේ මේ ඒ exit එක ඒ වගේ entrance. දැන් මම ආවා. මේ තියෙන්නේ high street එක. Okay මේ තියෙන්නේ Octagon Center.
Okay. මෙතන බස් ස්ටොප් එක තියෙනවා. බස් මෙතන නවත්තනවා. මෙතන ඉස්සරහ පිටත් තියෙනවා. මේ ඉස්සරහ පිට තියෙනවා කූපර් ස්ක්වයර්. ඒක තවත් shopping mall එකක්. Okay. දැන් මම ඒක ඇතුළට යනවා. දැන් ඒක ඇතුළෙත් හැබැයි වීඩියෝ කරන්න බෑ. මම ටිකක් වටේ වීඩියෝ කරලා පෙන්නන්නම්. සමරක එනකොට ඉතින් මල් වැවිලා ලස්සනට මල් එනවා. නගර අලංකාරණයත් මෙහෙ උපරිමයෙන්ම තියෙනවා. හරි මෙතන ප්‍රයිමාර්ක් එකක් තියෙනවා. ලොකු ප්‍රයිමාර්ක් එකක්. ඉතින් ප්‍රයිමාර්ක් එක බසස් මේ පැත්තේ බසස් නිල් පාටයි කහයි රතුයි. මේ පැත්තේ shops කොහොමද? රතු පාට කහ පාට නිල් පාට අලු බ්ලූ ලස්සන ඒවා. ඒ වගේම ගෙවල් කොහොමද? උඩ ගෙවල් යට shop එක. හරිම ලස්සනයි. ඒකට මේ තියෙන්නේ අර shopping mall එක ගොඩක්ම මේ පැතිවල ඉන්නවා එල්ඩරි අය තමයි ගොඩාක් ඉන්නේ. ඒ කියන්නේ තරුණ අය මූ වෙලා ඔය ලන්ඩන් වලට අර මේ ලොකු බර්මින්ගම් වලට සිටිස් වලට අර වයසක අය තමයි මේ යන්නේ. යන තැන දැක්කොත් ඔය වගේ අය තමයි කොහොම ඉන්නේ. හරි හොඳයි ඉතින්. එකෙනෙක් කමෙන්ට් කළා තුන අපෝ මේ දුෂ්කර පළාත් මේවල ජොබ්ස් නෑ හොයා ගන්න කියලා. එහෙම දුෂ්කර පළාත් නෙමෙයි මේ ලංකාවේ වගේ ගම්මාන කියලා හිතුවද මේවා? මේවා දියුණු වෙච්ච මෙහි නගරවල. මේක ගමක් කිව්වට ගමක් කියලා හිතන්න බෑ. මේ ලොකු විශාල නගරයක්. හැමදේම තියෙනවා. බැංකු, shopping malls, branded shops, හැමදේම restaurant, හැමදේම car sales. හැමතැනම කාර් සේල්ස් තියෙනවා වලට වැඩිය. ඒ කියන්නේ මේ හොඳ පොෂ් කාර්ස් එහෙම විකුණන්න තියෙනවා. කියන්නේ ගණන් ඒවා. මේ පාවිච්චි කරපු පොඩි කාර් සේල් එකක් මේක. මම එනකොට මගදී දැක්කා මේ හැම බ්‍රෑන්ඩඩ් වලම කාර්ස් තියෙනවා සේල් දාන. එහෙම දාන්නේ සාමාන්‍යයෙන් හොඳ සුදු අය සල්ලි තියන අය ඉන්නකොට. දැන් මෙතන බලන්න මෙතන රෙන්ට් කාර් එකක් තියෙනවා. එන්ටර්ප්‍රයිසස් තියෙනවා. දැන් එහා පැත්තේ තියෙන කූපර් ස්ක්වයර් කාර් පාක් එක උඩ පාක් කරන්න පුළුවන්. නැත්නම් පල්ලෙහාත් පුළුවන්. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ බර්ටන් ඔන් ට්‍රෙන්ට් කියන සිටි එකට. මේ සිටි එක හරි ලොකුයි විශාල හැමදේම තියෙනවා. මේ බර්ටන් ඔන් ට්‍රෙන්ට් අයිති වෙන්නේ ස්ටැෆර්ඩ්ෂයර් වලට. එතකොට ස්ටැෆර්ඩ්ෂයර් දෙකක් තියෙනවා. මේක ස්ටැෆර්ඩ්ෂයර්. බර්මින්ගම් වලින් ටිකක් ඈතට වෙන්න තියෙන. බර්මින්ගම් නෙමෙයි. ගොඩක් සුදු අය ඉන්නේ. ඉතින් හරි තවත් දේවල් ඉස්සරහට පෙන්නන්නම් පොඩ එක වීඩියෝ එකකින් සේරම පෙන්නන්න අමාරුයි. ඉතින් මම දැන් ආපු පාරේම ආපහු ගෙදරට යන්නේ. මට ගෙදර ඉඳලා මෙතනට එන්න ගියේ walking හරියට ආවනම් 20 minutes 30 minutes වගේ walk එකක් තියෙන්නේ. ඉතින් මම වීඩියෝ කර නැති බල ආවේ. ඉතින් ඒකින් ටිකක් වෙලා ගියා. ඉතින් හරිම convenient මට මේ walking distance to the town center. හරිම shock ඉතින් මේ වගේ තව වීඩියෝ වලින් හම්බෙමු. තව මම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා ගේන්න. මේ පැත්තේ තියෙන jobs මොනවාද තියෙන තන facilities, ගෙවල් වල rent එකට තියෙන ගෙවල් වල ගණන් එහෙම ගැන. හරි එහෙනම් නැවත හමු වෙමු එහෙනම්. bye bye.